මකර ලග්න හිමියනි හරිම සතුටුයි. ඔන්න කාලයකට පස්සේ ඔබගේ වෙහෙස ඔබට ප්‍රතිඵල ලබා දෙන කාලය දැන් ආරම්භ වෙලා තියෙනවා. ඔබගේ ජීවිතයේ කාලයකට පස්සේ උදා වෙන විශේෂ කාල පරිච්ඡේදයක් අප්‍රේල් මැද වෙනකොට ආරම්භ වෙන්න තියෙනවා. මේ කාලය ඔබට අභියෝග සහ ජයග්‍රහණ එක දිගටම ගලාගෙන ගෙනෙන කාලයක්. මකර ලග්නය කියන්නේ ඉවසීම, ශක්තිය සහ වගකීමෙන් පිරිපුන් ලග්නයක්. එම ගතිගුණ සමග කාලයකට පස්සේ ඔබගේ රැකියාවේ හොඳ ප්‍රගතියක් දකින්න ලැබෙන කාලයක්. නව අවස්ථා ලැබෙන කාලයක් අත්විඳින්න පුළුවන්. නමුත් තීරණ ගැනීමේදී හරිම සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම කල්ගත වූ පැරණි ගැටලු විසඳා ගැනීමටත් මේක හොඳ කාලයක්. නව සම්බන්ධතා පටන් ගන්න ඔබට මුළු පුරන්න පුළුවන්. නමුත් විශ්වාසය හරිම වැදගත්. කාලයක් වෙහෙසුණු ඔබගේ ශරීරය දැන් විවේකයක් ඉල්ලනවා. ඒක නිසා මානසික ආතතිය පාලනය කරගන්න එකත් අත්‍යවශ්‍යයි. මකර ලග්න හිමියනි, ධෛර්යවන්ත ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නෙම ඔබේම ධෛර්යය හා උත්සාහය මතයි. ඒ නිසා ඔබේ උත්සාහය අඩු කරන්න එපා. නතර කරන්නත් එපා. මේවැනි තවත් ජ්‍යොතිෂ වීඩියෝ සඳහා අපගේ channel එක subscribe කරන්න. like කරන්න, share කරන්න, ඔබගේ අදහස් comment කරන්න. ඉතින් එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමුවනතුරු ඔබට ජය හා සතුට.